හායි කොහොමද ඔයාලට අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපේ හස්බන්ඩ්ට පීසා එකක් ගන්න හිතිලා ඉතින් අද එයා මේ පීසා එකක් හදන්න තමයි සූදානම් වෙන්නේ. බලන්නකො ඉතින් කවුද උදව්වට ඉන්නේ කියලා. මේ අපේ සුදු මහත්තයාත් තාත්තගේ උදව්වට මෙතනට වෙලා ඉන්නවා ඉතින්. එන්නකෝ පීසා එකේ ඩෝ එකට මොනවද ඕනේ කියලා කියන්න. අපි ඉස්සෙල්ලාම අරගෙන තියෙනවා පාන්පිටි ග්‍රෑම් 250යි. පාන්පිටි 250ට ඊඩ්ස් තේ හැඳි එකයි. කැමති විදිහට ඔයාලගේ රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න. ඉතින් ඒ ටික ඔක්කොම දාලා චුට්ටු වතුර දාලා ඩෝ එකක් හදාගන්න ඕනේ. අපේ නම් ඉතින් මේ ටයිල් එක හොඳට පිරිසිදු කරලා තමයි අරන් තියෙන්නේ මේ. ඔයාලට පුළුවන් ඔයාලගේ ටයිල් එකක හරි භාජනයක් හරි ලොකු එකක් තමයි ඕනේ. හැබැයි ලොකු භාජනයක් හරි අරගෙන මේ ඩෝ එක හොඳට අනා ගන්න. වතුර ටික දාලා මේ ඩෝ එක අතේ ඇලෙන්නේ නැති විදිහට තමයි අනා ගන්න ඕනේ. අතේ ඇලෙනවා නම් තව චුට්ටු පිටි එකතු කර මේ ඩෝ එක හොඳට මීට් කරගන්න ඕනේ. විනාඩි 10ක් විතර මීට් කරගෙන ඩෝ එක පැය භාගයක් විනාඩි 45ක් විතර ෂොපින් එකකට දාලා හරි ඔතනම තියලා ලන්ච් ෂීට් එකක් උඩින් තියලා හරි අපි තියාගන්න ඕනේ. හස්බන්ඩ් ඒ ටික මීට් කරගන්නකම් මං ඉතින් සොසේජස් ටික කපලා ඒ ටික පෑන් එකකට දාලා චුට්ටක් විතර බැදගත්තා. ලුණු පෙති ටිකක් එහෙම කපලා මාළු මිරිස් ටිකක් කපලා එයාට ඉතින් ලෑස්ති කරලා දුන්නා. ඔයාලට ඉතින් ගෙදර තියෙන ඔයාලා කැමති ජාති එකතු කරගන්න පුළුවන් මේ පීසා එකට. අපි නම් ඉතින් එකතු කරගත්තේ මාළු මිරිසුයි ලුණුයි විතරයි. අපේ හස්බන්ඩ් තක්කලි එහෙම කන්න ආස නැහැ. තක්කලි සෝස් එක කෑවට තක්කලි අමුවෙන් එයා කන්න ආස නැහැ. ඒක නිසා අපි නම් මේකට තක්කලි එකතු කරේ නැහැ. ඔයාලත් කැමති නම් ඔයාලා එකතු කරගන්න. මේ තියෙන්නේ ඩෝ එක විනාඩි 45කට විතර පස්සේ. පේනවනේ. දැන් හොඳට කිපිලා එහෙම තියෙනවා. දැන් මේක තුනී කරගෙන අවන් එකේ ට්‍රේ එකට දාගන්නවා. ට්‍රේ එකට දාගෙන ඒක හොඳට සිදුරු කරගන්න ඕනේ. අපි දැන් හදාගන්න සෝස් එක ඒකට උරා ගන්න ඕනේනේ. එන්නකො ඉතින් සෝස් එකට මොනවද දාන්නේ කියලා කියන්න ඔයාලට. අපි නම් සෝස් එකට නයි කොච්චි කරල් 2-3ක් උයි, තක්කලි සෝස් ටිකකුයි, සෝයා සෝස් ටිකකුයි, ලුණු කුඩුයි, ගම්මිරිස් කුඩුයි, කෑලි මිරිසුයි තමයි එකතු කරගත්තේ. ඒ ටික ඔක්කොම දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ලුණු එහෙම හොඳට දියවෙන තරමට තමයි ඒ සෝස් එකේ රස වැඩි වෙන්නේ. ඒ ටික ඔක්කොම එහෙම හදාගෙන සෝස් එක දාගන්න ඕනේ අපි හදාගත්ත ඩෝ එක උඩින්. ඒ ඩෝ එක උඩින් දාගෙන අපි ඒකට බිත්තර දෙකක් හොඳට මිශ්‍ර කරගෙන
ගම්මිරිස් කොඩි චුට්ටකුත් ඒකට දාගෙන මේ සෝස් එක දාපු විදිහටම අපි ඩෝ එක උඩින් දාගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත සොසේජස් ටිකක් ලස්සනට දාගෙන රවුමට කපාගත්ත බීලූණු ටිකයි මාළු මිරිස් ටිකයි දාගෙන ඒකට උඩින් චීස් දාගන්නවා. ඔයාලා ගාව තියෙන ඕනම චීස් වර්ගයක් දාගන්න. ඒකට කොත්මලේ, රිච් ලයිෆ්, පැපිකා ඒ චීස් වර්ගත් එකතු කරගන්න පුළුවන්. ඔයාලා ඉතින් ඔයාලා ගාව තියෙන ඕනම චීස් වර්ගයක් එකතු කරගන්න. පීසා හදන්ති පාවිච්චි කරන මොසරෙල්ලා චීස් ඒ වගේ ගොඩක් චීස් වර්ග තියෙනවනේ. ඔයාලා ගාව තියෙනවා නම් ඒවා ඔයාලා ඒකට එකතු කරගන්න. අපි නම් දැම්මේ කොත්මලේ එන කොටු වැඩේට එන චීස් කෑල්ල. ඒ චීස් එක ග්‍රේට් කරලා තමයි අපි දැම්මේ. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. හදලා බලලා පීස එක රසට ආවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් බලන්නකෝ අපේ පීස එක ලස්සනට සොෆ්ට් එකට තිබ්බා. ඔයාලත් පීස එකක් හදලා බලන්නකෝ. අපි ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. එතකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.